ඉතින් ආයිබෝන් ඔයාලා හැමෝටම ඔයාලට මතක ඇති පහුගිය කොටසෙන් අපි කතා කරා සිංහල සාහිත්‍ය පේපර් එක ආකෘති කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ එකේ ලින්ක් එක මම පහලින් දාන්නම්. ඔයාලට මතක ඇති ඒකෙදි මම කිව්වා සිංහල සාහිත්‍ය පේපරේ මේ විචාර ප්‍රශ්න හතරට අපිට ලකුණු 60ක් හම්බ වෙනවා කියලා. එක ප්‍රශ්නෙට ලකුණු 15 ගානේ ප්‍රශ්න හතරක් කියලා මේ ලකුණු 60 සීමාවට යන්න පුළුවන් අපිට. ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ਵਿਚාරයක් හරියට කොහොමද ගලපන්නේ කියන එක. මොකද මේ ਵਿਚාරයටත් තියෙනවා අපි ලියන්න ඕන ආකෘතියක්. ඒ වගේම තමයි ਵਿਚාරයේදී උදාහරණ, ඒ වගේම තමයි ආරම්භය, අවසානය පෙළ ගැහෙන්න ඕන විදියක් තියෙනවා. ඉතින් අන්නේ විදියට හරියට පෙළ ගැස්සුවොත් අපිට පුළුවන් මෙන්න මං කලින් කිව්ව මේ ඉහළ ලකුණකට යන්න. මොකද මේ ලකුණු 60ට ගියොත් තමයි සිංහල පේපරේට අපිට ඉහළ ලකුණු සාමාර්ථයකට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද මම ඔයාලට ඉතාමත් සරලව කියලා දෙන්නම් කොහොමද සිංහල ਵਿਚාරයක් හරියටම ලියන්නේ කියලා. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු කෙටි කතා සංග්‍රහයේ වහල්ලු කෙටි කතාවෙන් අපෙන් ප්‍රශ්නයක් ඇහුවොත් අපි කොහොමද හරියට උද්දෘත දාලා මේ ਵਿਚාර ලියන්නේ කියලා. එහෙම නැත්නම් නූතන පද්‍ය සංග්‍රහයෙන් අපි හිතමු නූතන පද්‍ය කතුවරයාගේ උපමා හා රූපක භාවිතා කිරීමේ හැකියාවන් මනාව පිළිඹු වේ. උදාහරණ තුනක් දක්වමින් පැහැදිලි කරන්න. ගොඩක් වෙලාවට ළමයි මෙන්න මේ ਵਿਚාර ප්‍රශ්න එන්නේ අපිට උදාහරණ 3ක් හෝ 4ක් මගින් පැහැදිලි කරන්න. මේක කවදාවත් මීට වඩා අඩුවෙන් එන්නේ නැහැ. උදාහරණ 2ක් හෝ 1ක් අඩුවෙන් එන්නේ නැහැ. ඉතින් අපි දැනගන්න ඕන අනිවාර්යයෙන්ම සෑම පාඩමකින්ම උද්දෘත 3ක් හෝ 4ක් පාඩම් කරගන්න. විශේෂයෙන්ම සිංහල ਵਿਚාරයක් තියෙනකොට මම දැන් පිළිවෙල කියන්නම්. අපිට සිංහල ਵਿਚාරය කොටස් 3කට බෙදා ගන්න වෙනවා. කොටස් 3කට. හරියට කිව්වොත් මේ විදිහට මිනිස්සෙක් ගත්තොත් අපිට මිනිස්සෙගේ ශරීරයේ කොටස් 3කට බෙදනවා වගේ මෙන්න මේ ਵਿਚාර ලියන එකත් අපිට කොටස් 3කට බෙදා ගන්න පුළුවන්. ඒ තමයි ආරම්භය, විස්තරය, අවසාන එක තමයි නිගමනය සහ අවසානය. එහෙම නැත්නම් අවසානය. මෙන්න මේ කොටස් 3 හරියට ඔයා ලියන ਵਿਚාරය ඇතුලේ තියෙනවා නම් කවදාවත් මේ ලකුණු 15 සීමාවේ ලකුණු අඩු කරන්න බෑ. අවම වශයෙන් ලකුණු 12ක් හෝ 13 සීමාවට යන්න වාසිය තියෙනවා මෙන්න මේ ආකෘතියට අනුව ඔයා ਵਿਚාර ලියුවොත්. ඉතින් අපි බලමු කොහොමද මේ කොටස් 3ට අදාළව ਵਿਚාරයක් ලියන්නේ කියලා. අපි මං කලින් කිව්වා වගේ මාටින් වික්‍රමසිංහ මහත්තයා රචනා කරපු වහල්ලු කෙටි කතාව ගත්තොත් අපිට මේකෙන් ප්‍රශ්නයක් අහලා අපිට ਵਿਚාරයක් ලියන්න කිව්වොතින් අපි මුලින්ම කරන්න ඕන පළවෙනි ආරම්භ විදියට මෙන්න මේ කෙටි කතාව පිළිබඳව මෙන්න මේ වහල්ලු කෙටි කතාව පිළිබඳව පොඩි හැඳින්වීමක් කරන්න ඕන. ඒ වගේම තමයි වහල්ලු කෙටි කතාවේ කතෘ පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න ඕන. ගොඩාක්ම හොඳයි. දැන් වහල්ලු කෙටි කතාවේ කතෘ තමයි මාටින් වික්‍රමසිංහ මහතා. මෙතුමා රචනා කරපු පොත් 3-4ක් මෙන්න මේ ඇතුළට දාන්න. ඒක තමයි ආරම්භය කියන්නේ. දැන් උදාහරණයක් වශයෙන් මඩුල් දුව, කලියුග වැනි කෙටි කතා, නවකතා මේ මාටින් වික්‍රමසිංහ මහතා විසින් රචනා කරලා තිබෙනවා. ඒ වගේම රචනා කරපු අග්‍රගණ්‍ය කෙටි කතාවක් තමයි වහල්ලු කියන්නේ. අන්න ඒ වගේ පොඩි ආරම්භයකින් ගන්න ඕන. අනිත් එක තමයි අපි දෙවෙනියට දාන්න ඉන්න මේ සැලැස්මේ පොඩි ඉඟියක් මෙන්න මේ පළවෙනි කොටසේ තියෙන්න ඕන. ඒ කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් වහල්ලු කෙටි කතාවේදී අහලා තියෙන ප්‍රශ්නේ අරගෙන ඒ ප්‍රශ්නයෙන් පොඩි ඉඟියක් අපි මෙන්න මේ අවසානට දෙන්න ඕන.
මේ අනුව ඉහත දක්වා ඇති ආකාරයට උදාහරණ වගින් පහතින් සවිස්තරාත්මක දක්වා ඇත කියන වගේ උදාහරණ වගින් දාන්න ඕන. දැන් තේරුණානේ මේ වහල්ලු කියන එක මම උදාහරණ ගත්ත එකනේ. ඒ වගේම තමයි නූතන පද්‍ය හෝ වේවා, ජාතක කතාව හෝ වේවා, පූජාවලිය හෝ වේවා මොන දෙයකින් ප්‍රශ්නයක් ඇහුවත් අපි මුලින්ම කරන්න ඕන කතුවරය ගැන හා පොත ගැන හැඳින්වීමක් සිද්ධ කරන්න ඕනමයි. ඒක තමයි මේකේ ආරම්භය කියන්නේ. අන්නේ ආරම්භය ගත්තට පස්සේ අපිට යන්න පුළුවන් දෙවෙනි කොටසට. දෙවෙනි කොටසේ තියෙන්නේ ප්‍රශ්නේ දාලා තියෙනව නේද? උදාහරණ 3ක් හෝ 4ක් මගින් පැහැදිලි කරන්න කියලා. අපි නූතන පද්‍ය සංග්‍රහයෙන් කරන්න නූතන පද්‍ය සංග්‍රහයේ ප්‍රශ්නයක් අහලා තිබ්බොත් අපි නූතන පද්‍ය සංග්‍රහයේ කවිය ලියන්න කලින් මුලින්ම පොඩි හැඳින්වීමක් කරන්න ඕන. ඒකට ගන්න ඕන ප්‍රශ්නෙන් පොඩි කෑල්ලක් ගන්න ඕන. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදියට නූතන පද්‍ය සංග්‍රහය අහලා තිබුණොත් උපමා රූපක භාවිතය පිළිබඳව ඔයා මෙතනින් කියන්න ඕන නූතන පද්‍ය සංග්‍රහයේ උපමා රූපක භාවිතා කිරීම පිළිබඳව සරල උදාහරණයක් පහත ආකාරයෙන් දැක්විය හැකි කියලා මෙතනින් කවිය ලියන්න ඕන. ඒක තමයි අපේ දෙවෙනි කොටස. ඒ කියන්නේ මේකේ උදාහරණ වගේ පැහැදිලි කරන දෙවෙනි කොටස තමයි අන්න මම කිව්ව දේ කරන්න ඕන. එතකොට උදාහරණ මගින් පැහැදිලි කරන එකේ කවිය ලියලා කවියේ තේරුම සහ කවියෙන් ගන්න පුළුවන් උපමා රූපක ටික යටින් විස්තර කරගෙන යන්න ඕන. සාමාන්‍යයෙන් රෝල් 3-4ක් 5ක් විස්තර කරාට පස්සේ අපිට පුළුවන් පළවෙනි උදාහරණය සම්පූර්ණ කරන්න. ඊළඟට යනවා දෙවෙනි උදාහරණයට. දෙවෙනි උදාහරණය ලියන්න කලින් ඔයාලා කරලා බලන්න ආපහු පොඩි හැඳින්වීමක්. ඒ කියන්නේ ආයි ප්‍රශ්නෙන් පොඩි කොටසක් අරගෙන මෙන්න මෙතෙන්ට පොඩි හැඳින්වීමක් කරලා ඔයා ලියන්න ඔයා පාඩම් කරගෙන ඉන්න ඊළඟ කවිය. ඊළඟ කවිය ලියලා ඒ කවියනොක් ගන්න පුළුවන් උපමා රූපක හෝ වේවා ප්‍රශ්නෙන් අහපු දේ හෝ වේවා අරගෙන මෙතනින් විස්තරය කරන්න. එතකොට දෙවෙනි උදාහරණය සම්පූර්ණයි. දන්නේම නැතුව ඔයාගේ පිටු ටිකක් පිරෙනවා, ප්‍රශ්නයට අදාළ කරුණු ටිකක් එනවා. ඊළඟට යන්න තුන්වෙනි උදාහරණයට, හතරවෙනි උදාහරණයට. මේ විදියට මේ අනු පිළිවෙලට ඔයා උදාහරණ දැම්මට පස්සේ ඊළඟට එනවා අවසාන ටික. ඒ තමයි අවසාන නිගමනය. ගොඩක් අයට ලකුණු අඩු වෙන පොයින්ට් එක තමයි මෙන්න මේ අවසාන නිගමනය. මොකද මේ පළවෙනි කොටස සහ දෙවෙනි කොටස කොච්චර හොඳට ලිව්වත් වැඩක් නැහැ. මේ තුන්වෙනි කොටස එහෙම නැත්නම් අවසාන නිගමනය හරියට ලියන්නේ නැත්නම්. අවසාන නිගමනයට තමයි ළමයි මෙන්න මේ උඩ කොටස සනාථ කරලා අපිට අවසාන ලකුණු ටික අපේ පේපරයට එකතු කරගන්න පුළුවන් chance එක එන්නේ මෙන්න මේ අවසාන නිගමනය. කොහොමද අවසාන නිගමනය ලියන්නේ? අවසාන නිගමනය ලියනකොටත් අපිට පුළුවන් උඩින් අහලා තියෙන ප්‍රශ්නෙන් කොටසක් මෙතෙන්ට ඇදලා ගන්න. හරිද? අරගෙන අපි මෙතෙන්ට ලියනවා ඉහත දක්වා ඇති උදාහරණ මගින් මනාව පිළිබිඹු වන්නේ උපමා රූපක භාවිතා කිරීම පිළිබඳ නූතන පද්‍ය කතුවරයා මනාව දක්ෂතා පිළිබිඹු කර ඇති බවයි. එහෙම නැත්නම් එම නිසා මෙයින් මොනවට පැහැදිලි වන්නේ උපමා රූපක භාවිතා කිරීම පිළිබඳ කතුවරයා තමන්ගේ දක්ෂතා හැකියාවන් මෙන්න මේ පද්‍ය සංග්‍රහය මගින් ඉදිරිපත් කර ඇති වගයි. අනිවාර්යයෙන්ම මෙන්න මේ නිගමනය කියන දේ පාවිච්චි කරේ නැත්නම් උඩ කොච්චර මහන්සි වුණත් වැඩක් නැහැ, ලකුණු ටික අඩු වෙනවා. ලකුණු ටික වැඩි කරගන්න නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ කොටස් තුනම එක සමානව සම්පූර්ණ වෙන්න ඕන. මේ විදියට උදාහරණ 3ක් හෝ 4ක් දීලා මුලින්ම ආරම්භය අරගෙන අවසාන නිගමනය දුන්නට පස්සේ මේ පේපරේ බලන කෙනාට මේකෙන් ලකුණු අඩු කරන්න තැනක් නැහැ. තව මම දැන් මේ සැකිල්ල මේ විදියට කරාට ගොඩක් අයට සමහර වෙලාවට උද්දෘත පාට කවි අමතක වෙන තැන් තියෙනවා. ඒ වගේ වෙලාවට කරන්න පොඩි කපටිකම් ටිකකුත් තියෙනවා. ඒක තමයි දැන් උදාහරණයක් වශයෙන් ඔයා හිතන්න
ඔයා කවියක් නූතන පද්‍ය හරි කවි සම්බන්ධ පොතකින් ඔයා විචාරයක් ලියනකොට ඔයාට මතක ඔයා පාඩම් කරගත්ත කවියේ පද පේලි දෙකක් විතරයි. පළවෙනි සහ දෙවෙනි පේලි විතරයි. නැත්තම් තුන්වෙනි සහ හතරවෙනි පේලි විතරයි. එතකොට ඔයාලා කරන්න ඕන මේ අමතක වුණා කියන හෝ බෑ කියන එක පේපරේ බලන කෙනාට ඇඟ වෙන්නේ නැති වෙන්න ඔයාට පුළුවන් මෙන්න මේ පද දෙක විතරක් දාන්න. හැබැයි මේ පද දෙක දාන අතරේ ඔයාට බෑ පළවෙනි පදයයි තුන්වෙනි පදයයි දාන්න. නැත්තම් දෙවෙනි පදයයි හතරවෙනි පදයයි දාන්න. පිළිවෙලට දන්න පද දෙක මෙතනින් ලියලා ඔයාට පුළුවන් මෙන්න මේ විස්තරෙන් ගේම ගහන්න. එතකොට ඔයාට මේකෙන් දාලා අදහස අරගෙන මෙන්න මේ විස්තරෙන් සවිස්තරාත්මකව විස්තරය දුන්නට පස්සේ මෙතනින් මොන හේතු නිසාවත් ලකුණු අඩු කරන්න බෑ. එතකොටත් ඔයාට ඉහළ ලකුණකට යන්න chance එක තියෙනවා. අනිත් එක තමයි ගොඩක් අයගේ වැරදි මතයක් තියෙනවා මේ සිංහල කරද්දී අකුරු ලස්සනට වෙන්න ඕන කියලා. නෑ. සිංහල භාෂාවේ ලියනකොට අකුරු ලස්සනට වඩා අනිවාර්යෙන් වෙන්න ඕන අකුරු පැහැදිලි වෙන්න ඕන. අකුරු පැහැදිලි වෙන්න ඕන. ලොකුවට පැහැදිලිව කියව ගන්න පුළුවන් තත්ත්වෙන් ලියනවා නම් පේපරේ ඒ හොඳටම ඇති. මොකද සිංහල පේපරේට අපිට හම්බෙන්නේ පැය 3යි. විචාර ප්‍රශ්නයකට උපරිම විනාඩි 25ක් හෝ 30ක්නේ හම්බ වෙන්නේ. ඉතින් අකුරු රවුම් කර කර හැඩ කර කර ලියන්න වෙලාවක් නැහැ. මොකද පැය 3ක් ඇතුළත අපිට කවර් කරන්න තියෙන අනු ප්‍රශ්නත් එක්ක ප්‍රශ්න 10ක්. විචාර ප්‍රශ්නම 4ක්. විචාර ප්‍රශ්න ටික විතරක් අපිට යනවා පැය 2ක්. එහෙම බලද්දී අකුරු ලස්සන රවුම් කර කර ලියන්න වෙලාවක් නැහැ. ලියන අකුර පැහැදිලිව ලියන්න. පේපරේ බලන කෙනාට එකපාරින් බලා ගන්න පුළුවන් වෙන්න. අනිත් එක තමයි ඔයා ලියනකොට දැන් ඔයා පේපරේ මෙහෙම ලියාගෙන යනවා. එතකොට ඔයා උද්ෘතයක් දාද්දී අනිවාර්යයෙන්ම උද්ෘතය මතු කරලා ලියන්න. පෑන් මාරු කර කර ලියන්න වෙලාවක් නැහැනේ. එතකොට ඔයාට තියෙන්නේ මෙතනින් රූල් දෙකක් විතර ඇරලා උද්ෘතය මතු කරලා ආයෙ රූල් දෙකක් විතර ඇරලා ආයෙ ලියන්න පටන් ගන්න. අන්න එතකොට පුළුවන් මෙන්න මේ ඔයා පාඩම් කරලා ගත්ත උද්ෘතය ඔයා මහන්සි වෙලා පාඩම් කරලා මතක තියාගත්ත උද්ෘතය පේපරේ බලන කෙනාට මතු කරලා පෙන්නන්න. තව ක්‍රමයක් තමයි එහෙමත් අපැහැදිලි වගේ හිතනවා නම් ඔයා ලියපු උද්ෘතය යටින් ඔයා ඉරක් ගන්න. මෙහෙම ඉරක් ගන්න. එතකොට උද්ෘතය මතුවලා පේනවා. එතකොට පේපරේ බලන කෙනාට කෙලින්ම ඇහැ යන්නේ ඔයා දීපු මේ උද්ෘතයට විතරයි. ගොඩක් වෙලාවට ළමයි මේකේ අපි අපිට දැන් උදාහරණ 3ක් මගින් පැහැදිලි කරන්න දුන්නොත් ලකුණු හම්බෙන විදිය බැලුවොත් 5 10 15 විදියට උදාහරණ 3ට බෙදලා ගියොත් ඔයා ලියපු උදාහරණ 3 දිහා බලලා ඔයාට වැඩි ලකුණක් දෙන්න chance එක තියෙනවා. ඒකින්ද ලියන උදාහරණේ හෝ වේවා ඔයා දැන් මේ සමහර විට උදාහරණයක් විතර මෙහෙම ගන්න. දැන් ඔයා ප්‍රශ්න උදාහරණේ ලියලා මෙන්න මෙතන විස්තර ටික කරගෙන යනවා. හරිද? විස්තර ටික කරගෙන යනකොට ඔයා මෙතනින් දානවා මොකක් හරි තව වැදගත් කරුණක්. මේකේම උපුටලා අරගෙන වැදගත් කරුණක් දානවා. මේකත් මතු කරලා පෙන්වන්න මෙන්න මේ වගේ පෙරලිකමා දාලා යටින් ඉරක් ගහන්න. එතකොට පේපරේ බලන කෙනාට බලන්න මනෝවිද්‍යාත්මකවත් ඒක පැහැදිලි කරලා තියෙනවා. එයාගේ ඇහැ කෙලින්ම යන්නේ මෙන්න මේ මතු කරලා පෙන්නපු දෙයට විතරයි. එතකොට මේක බැලුවා ඔයාට අවශ්‍ය ලකුණු ටික දුන්නා. අන්න එක තමයි සාහිත්‍ය පේපර් එක ලකුණු ගන්න පුළුවන් පුංචි කපටිකම. ඒ වගේ තමයි ඇතිතරම් පිටුකොළ පිරිව්වට වැඩක් නැහැ. අවශ්‍ය කරුණු ටික ඒකට අන්තර්ගත වෙලා නැත්තම්. ඒකින්ද අවශ්‍ය කරුණු ටික දාලා වැඩි පිටු ප්‍රමාණයක් ලියන්න ක්‍රමය තමයි අද මම කියලා දුන්නේ. ඒ වගේම තමයි ඔයා පේපරේ ලියද්දී අකුරු පැහැදිලිව ලොකුවට ලිව්වොත් මේ වැඩි රූල් ගානක් ලියන්න පුළුවන්. බලන කෙනාටත් පැහැදිලි. ඒකින්ද අද මම කියලා දුන්න පිළිවෙල ටික අරගෙන ඔයා ඊළඟ පේපරේට ලියලා බලන්න. අනිවාර්යයෙන්ම සිංහල වලට A+ එක ෂුවර්. මම කියන්නේ සාහිත්‍ය අරගෙන. මොකද සාහිත්‍ය පේපරේට ලකුණු 85ක් හෝ
90ක් ගත්ත කියන්නේ ව්‍යාකරණ පේපරයටත් ඒ සමාන ලකුණක් ගත්තොත් ඔයාට A+ එකක් ෂුවර්. ඒක හින්දා සාහිත්‍ය පේපරේ ලියනකොට මම මේ කිව්ව සැකිල්ල පාවිච්චි කරලා ක්‍රම ටික පාවිච්චි කරලා ਵਿਚාරේ ලිව්වොත් ඔයාට පුළුවන් සිංහල සාහිත්‍ය පේපරේ ගේමක් නැතුව කොට දාගන්න. ඉතින් මේ ටික හොඳට මතක තියාගෙන සිංහල A+ එකකට යන්න ඔයා අද ඉඳන් උත්සාහ කරන්න. මම තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලට අරගෙන එන්නම්. ඒ වගේම වැදගත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. සිංහල විචාර ප්‍රශ්නයක් අරගෙන කොහොමද ප්‍රශ්නෙට උත්තර හරියට ලියන්නේ කියලා. ඒ කියන්නේ විචාර ප්‍රශ්නයක් දීලා ඒකට අදාළ උදාහරණ මොනවද කියලා මම ඊළඟ වීඩියෝෙන් අරගෙන එන්නම්. ඉතින් ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා.